බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตถานาเวรมณีสิกขาปดังสมาธิยามิතිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං හොඳයි නිශ්ශබ්දයෙන් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි පන්සලේ වැඩ ඉන්න ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවසරයි සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්වතුනි පින්වතියනි මේ සියලු දෙනාම බලන්නේ හන්ද 4ට විතර මොනවද මේ කියන බණ කියලා අද දැන් මම මේ ගිරිතලේ ඉඳන් රෙඩි දින ඉල්ලලා දෙන්න තිබ්බ නැතිව දැන් මගේ කිව්වා උදේ 6ටවත් බැරිද කියලා මම කිව්වා 7ට දෙන්නම් කියලා එහෙනම් දෙන්න නෙමෙයි කිව්වේ අර නොහෙරෙන්න 7ට යොදා ගත්තා පින්නතුනි බණ පින්කම ගිරිතලේ වැඩි 2000කට වැඩි උදේසනක උදේ 7ට මිනිස්සු මෙච්චර බණ අහන්න පාරේ යන බයිසිකල් සේරම වාහන නවත්ත බණ ඉවර වෙනකොට ඊට වඩා සෙනඟ මොකක්ද මිනිස්සු හොයන්නේ ආයාසයෙන්
පෙරත්ත කර කර මොනවාද මිනිස්සු ඉල්ලන්නේ? මිනිස්සුන්ට ඕන දැන් නිමෙන්න. මිනිස්සුන්ට ලොකු ඌමනාවක් තියෙනවා. දැන් මේක ඉවරලා 7ට බණක් තියෙනවා අඩවද. මිනිස්සුන්ට ලොකු ඕනෑකමක් තියෙනවා. අර දැන් ඇති හොඳටම හති වගේ. මිනිස්සුන්ට ඕන මේ මඩ ගොඩෙන් උඩට එන්න. මේ ඌමනාව හොඳටම තියෙන අවධිය තුල ඒ ඌමනාව කියලා කියන්නේ පින්නතුනේ සංසාරේ කරපු දුන විදිහේ කුසල් බලය. ඒ අවශ්‍යතාවය ඇති වෙන්නේ අපි අර පින් බල දෙන කාලේ. මොකක්ද මේ උදා වෙලා තියෙන්නේ? කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයට එකකින් වැඩක් ගන්න කාලේ. එයි මම මෙහෙම දේශනා කරා. මෙහෙම බණ අහලා මේක වැරදි මේක හරි කියලා තේරුම් ගන්න පුළුවන් මොන ආත්ම භාවයද? මිනිස්සු වෙලා ඉපදුනා විතරයි. මේක කළ යුතුයි නොකළ යුතුයි කියලා තේරුම් ගන්න පුළුවන් මොකද? මනුෂ්‍ය භාවය. ඔය මිනිස්සුන්ගේ ආත්මයන් විනාශ කරන කාරණා තුනක් තමයි ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. මේ හැම එකක්ම නැති කරන්න පුළුවන් වෙන්නේ මොන ආත්මෙද? මිනිස්සු වෙලා ඉපදුනේ පිච්චෙනකින් අවදින්න. මිනිස්සු වෙලා ඉපදුනේ මේ ප්‍රශ්න වලින් මිදෙන්න. මිනිස්සු වෙලා ඉපදෙච්ච එකෙන් අපිට උනේ මොකක්ද ඒ උනාට? පිච්චෙන එක අඩු වුණාද වැඩි වුණාද? ප්‍රශ්න වැඩි වෙනවද අඩු වෙනවද? බුදුවරු මේ ලෝකේ පහළ වෙන්නේ වෙනතුනේ. බුදු වෙන්න මිනිස්සු වෙලා උපදින්න බෑ. දෙයියන්ට බුදු වෙන්න පුළුවන්. නිවන් දකින්න මිනිස්සු වෙලා උපදින්න ඕන. ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය තුලින් අද ඉඳන් අදිෂ්ඨාන කරන්න. අහලා තියෙනවා අද පුඤ්ඤෝ බයත්තනන්ති. පෙර කරපු පින් ඇති මිනිස්සු දවන්ත මෙහෙම කියනකොට ගේ හාමුදුරනේ එළව සතුටු වෙන්න කලින් මෙලව සතුටු වෙන්න බෑ. මෙලව සතුටු වෙනවා නම් එළව මොකද වෙන්නේ? නිරායාසයෙන් ආධ්‍යාත්මයෙන් සතුටු වෙනවා. දැන් ගැටලුව තමයි කොහොමද මෙලව සතුටු වෙන්නේ? කොහොමද මෙලව තෘප්තියෙන් ඉන්නේ? අරිය පරේෂණ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ උගන්වනවා. ද්වේමේ භික්ඛවේ පරියේෂණ අරියාච පරියේෂණ අනාරියාච පරියේෂණ. මම මේ කියන්නේ සතුටෙන් මැරෙන්න හේතු ටික. ඉපදුනා කියලා දන්නවනේ. ඒක නොදන්න කවුරුවත් නැහැ. දන්න. ජරාවට පත් වෙනවා කියලා දන්නවනේ. ඔය දන්න එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේ දැනගෙන මේවා ගැන අනවබෝධයෙන් ඉන්න එක. දැන් මරණවා කියලා දැනන්න මේ පවුල් කොටවල් කරන්නේ. මේ දන්නවා මරණවා කියලා. දැන් ඒ වගේ අර නිශ්චිත කාලවකවානුවක් නොදැනගත්තට අපි දන්නේ නැත්නම් අපි ලෙඩ වෙනවා කියලා. අපි දන්නේ නැත්නම් අපි පිළිවෙලට කතා කරගෙන යනවා. ඉපදුනා කියන එක දන්නවා ආයෙත්. මේ ඉපදීමත් එක්ක මිනිස්සුන්ට පින්නදුනේ නිරායාසයෙන්ම එන දේවල් ටිකක් තියෙනවා. මොනවාද?
හරි ගැඹුරක් නෑ මේ වගේ තේරුම් ගන්න විතරයි තියෙන්නේ. ජාත විදෝක ඊළඟට ජරා විදෝක. මේ ජරාව කියන එක මොකක් එක්කද එන්නේ? ඒක මේ ඉපදෙනකොටම මේ බෝනස් එකක් වගේ එකක්. ඒ උපතත් එක්ක එන්නේ මව. ඔක මැජික් එකක්ද? ඔකේ අරුමයක් තියෙනවා. අරුමයක් නැහැ. අපිට නොවන තාක්ක. ඔකේ අරුමේ තියෙන කාට වුණාම ඔක මැජික් වෙන්නේ අපිට. වෙන කවුරු හරි ලෙඩ වුණාට අපිට එහෙම ගාණක් තියෙනවා. ඔය ඉතින් සාමාන්‍ය දේවල්. ඔහු කියන්නේ හැම එකක්ම ප්‍රශ්න වෙන්නේ අපිට වුණා. ඊට පස්සේ කියනවා ව්‍යාධියටපත් වෙනවා. ජරාවටපත් වෙනවා. ව්‍යාධියට. දැන් ජරාවයි ව්‍යාධියයි ගැන කියනකොට ඔය වචන දෙක වගේ ඉතරෝම සරල නැහැ. එනදී ජරාවයි ව්‍යාධියයි එච්චර සැහැල්ලු නැහැ. මේ ලෝකේ උපදින හැම සතෙක්ම ජරාවටයි ව්‍යාධියටයි පත් වෙනවා. මිනිස්සුන්ගේ සල්ලිකාරකම බහින්නේ කොතනද? ජරාවේ. නම්බුකාරකම නැති වෙන්නේ කොතනද? ව්‍යාධිය. මිනිස්සුන්ගේ තත්ත්වය කරා දෙනම පන්තිය ප්‍රාන්තරය සියල්ල නැති වෙනවා මොකද? ජරාවෙන් සහ ව්‍යාධිය. කියමු බලන්න. අසනීප වෙලා කණ්ඩ බැරුව ඉන්නකොට කවුද අසරණ වෙන්නේ නැත්තේ? අර කියනෝ නේද මේ දැන් නම් සද්ද නැහැ කියලා. මිනිස්සුන්ගේ අතපය හයිය තියෙන කාලේ තේරුම් ගන්න ඕන එකක් තමයි මොකක්ද? අපි ජරාවටපත් වෙන මිනිස්සු. ඕව තේරුම් ගන්න නැහැ. හතරහන්දි බලංගු තියෙන කාලේ ඉගෙන ගන්න ඕන මොකක්ද? අපි ව්‍යාධියටපත් වෙන මිනිස්සු. මතක තියාගන්න. ජරාවේදී ව්‍යාධිය. ඔපරේෂන් තියටර් එකට ගන්නකොට කියන්න තියෙන සරෝතරම් වල ගලවන්න කියලා. කියන්න. ස්කෑන් එකට ගන්නකොට කියන්න. ජරාව ව්‍යාධිය. ලස්සනට තියෙන කොණ්ඩේ කපලා ගන්න. ජරාව ව්‍යාධිය. කියන්න සුදු සරණ පොෂයක් කොහෙන්ද ගන්න කියලා. ලස්ස ගණන් වටින රෙදි තියනවා වල මොකක්ද? ජරාව ව්‍යාධිය. කියමු බලන්න. ජරාවටයි ව්‍යාධියටයි අපි මොකක්ද නැති වෙන්නේ? හැම එකක්ම නැති වෙනවා. ජරාවේ ව්‍යාධියේ තරම කොච්චරද කියනවා නම් අපිට නැති වෙනවා අපිට. තේරුම් ගන්න. ජරාවේ ව්‍යාධියේ තරම මේක කාටද මේක වෙන්නේ? බණ කියන මට පොදුයි. බණ බයන්ට පොදුයි. ජරාවේ ව්‍යාධියේ තරම කොච්චරද කියනවා නම් අපේ ගෙදර අපිට ඉන්න පුළුවන්. ජරාවටයි ව්‍යාධියටයි පුළුවන්. අපේ ගෙදර අපිට නැති කරන්න බැරිද? ඔය මම අතුරන දෙමිජි බේත ලංකාවට ඇවිල්ලා ඉන්නේ. හොදට යනකොට එනවා බලන්න. මගේ බාන ඕස්ට්‍රේලියාවේ පදිංචි ව්‍යාපාරිකා ඇවිල්ලා අනිත් දවසට යන්න ඉන්නේ. පොඩි කාලේ දුවගෙන ගියා රත්නපුරේ ගෙදර ගිහලා කොල්ලා දැක්කේ නැහැ වීදුරුව වහලා තිබ්බේ කියලා. කොල්ලා වීදුරුව කඩාගෙන ගියා. අවුරුදු 9 පැටිය. ගිහලා වැටුණා කකුල් ඇස්ස වීදුරුව හිර වුණා. ආපහු කොල්ලා ඇරනකොට උඩ කැමරේලා පාගෙන ගියා. එවෙලම චොපර් එකක් ගලව රත්නපුරේ ඉඳන් පොළොවට ගෙන්න. චොපර් නැහැ. සල්ලි දෙනවා.
සේවා කළා පරක්කුයි වෙන මේ මාසෙදී හොලරකින් හොඳයි සනීප වෙනවා දැන් සේරම වැඩ ලෑස්ති කරලා තිබ්බේ අනිද්දා යන්න මාස 3කට යන්න වෙන්නේ අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරමු පොඩි කාලෙක මම සනීප වෙන්න කියලා සාදු කියලා මාස 3කට යන්න ඔය ඔබ ප්‍රාර්ථනා කරනවා කාටද පින් සිද්ධ වෙන්නේ අපිට පින් සිද්ධ වෙනවා වින්නතුනි අනේකට නිරෝගී භාවය ලැබේවා කියලා කියනකොට ඔය හිතවලට මෛත්‍රියක් එන්න අනේ අපොයි කියවෙන්න අන කරුණාවන්ත ආදව කරුණාවන්ත සිදුයි ජරාවටයි ව්‍යාධියටයි මොනවාද කල් දාන්න බැරි. ජරාවට ව්‍යාධියට පුළුවන් පිනතුනේ ඔය මරණය ගැන කියන්න වෙන්නේ හොඳ වෙලාවක් නැති වෙනවා. ජරාවයි කියන්නේ. මේක තේරුම් ගන්න ඕනේ මේ අපිට වෙන්න තියෙන දේ. රාගම රෝගලේ වෛද්‍යවරයෙක් කියනවා හාමුදුරනේ මම මේ කියපු දේශනාව කොහෙන් හරි ආපු කෙනෙක් මේ අර දියවැඩියල කකුල් කමනවානේ උඩුදුවලා ගිහලා කකුල කපලා අතට ගත්තලු මිනිස්සෙක් එතකොට හිතුණා ජරාවටයි ව්‍යාධියටයි මොනවාද අපි වෙන්නේ නැත්තේ අපි නැති වෙනවා මොකේද ජරාවට ව්‍යාධියට කකුල අරගෙන අත් දෙකට අරන් ඩස්බින් එකට දානකොට හිතුණා මේ මිනිස්සෙගේ කකුල අය කකුල දෙනවා අය නැහැ ජරාව ව්‍යාධිය බෝධිසත්වෝ උයන් කෙලියට යනකොට චන්නගෙන් ආනෝන්දර කවුද කියලා කවුරු පෙන්නලා ලෙඩු පෙන්නලා දැන් මේ අම්මල තාත්තලා ලෙඩු මහන්තු දැකලා නැද්ද ඔය ඉන්නේ මොනතර එහෙම ගානක් තියෙනවා බෝධිසත්වයන්ට අන්තිමේට සසර කලකිරුණු මේව දැකලානේ අපිට දැක්කට කලකිරුණා මේ කරුණ කියලා කියනවා මිසක් නෙවෙයි මතක තියාගන්න බෝධිසත්වයන්ට ලෙඩෙක් දැක්කහම මහල්ලෙක් දැක්කහම චන්නගෙන් අහනකොට චන්න කියනවා ඕක තමයි අපිට වෙන දේ කාටද කියන්නේ රජෙකුට කියන්නේ බුදු වෙන්න ඉන්න උත්තමයෙකුට කියන්නේ කවුද වෙන්න චන්න අපිට තින්න ඕන චන්නලා ඉන්නවද අන්න චන්නලා අපිට තින්න ඕන හැම මිත්‍රයෝ රාජ කුමාරයෙකුට සක්විති රජ වෙනවා කියලා පොරොන්දු වෙච්ච කුමාරයෙකුට ලොකු පටිවිඩයක් එන්නේ මොකද්ද කියන්නේ බුදු වුණා සක්විති රජ වුණා රජ වුණා මොකක්ද අන්තිමට අපිට වෙන්නේ ලෙඩ වෙනවා පිළිතුරු මොක වුණත් වයසට යන්න කාටද නවත්තන්න ඒ මතක තියාගන්න අද ඒ මරු පින් කරගන්නේ කුමටද කුසලට කාමලි වන්නේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය මේක නිස්කාරණය වන්නේ දැන් බලන්න මේ මේසේ උඩ තියෙන වතුර වීදුරු දැන් මට මේක අරගෙන බොන්න බැරි පුළුවන් දවසක් එනවා පින්නතුනි මේ වතුරේ අරගෙන පිට බොන්න බැරි වෙනවා කෑගල්ලේ කඩියොත් පැත්තේ ආමුදුරු කෙනෙක් අපවත්තුනා අර heart attack එක කටියට තියෙනව නේද දිවයට තියාගන්න දෙයක් තියෙනවා
හාමුදුරුවෝගේ බෙහෙත් කුප්පිය පැත්තට අත දික් කරගෙන හාමුදුරුවෝ මැරලා හිටියා. ඇයි? ව්‍යාධියට ජරාවටපත් වුණා. අමාරුවෙන් නමට නෑ. තව වියත් දෙකක් විතර තිබිලා තියෙන බෙහෙත් කුප්පිය ඉක්කොට ගන්න. මිනිස්සුන්ට මොනවා හිතෙනවද? සල්ලි නැතුවද? ගෝලෙව නැතුවද? දේපල යන වාහන නැතුවද? හැම එකක්ම තිබ්බක් පින්නතුනේ ජීවිතේ දවසක් එනවා අර කර්මයෙන් දැඩි වුණා. මම කියනවා කියලා අම්මා දලහම් කින්ති කරෝනි. කර්මයෙන් දැඩි වුණාම මොකක් කරන්නද? ළඟ තිබ්බ බෙහෙත් එක ගන්න බැරි වුණා. දැන් මේක උගන්වනවා. අපි කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහැ කියලා මේ කියන්නේ. අපි කොයි වෙලේ නැති වෙයිද දන්නේ නැහැ කියලා කියන්නේ. මරණය අවිනිශ්චිතව තියාගෙන යන අපි හෙට ඉඳන් පුරුදු වෙන කිසි කෙනෙකුට මම හැම බණකම කියනවා මේ තෝ කියලා කියන්න එපා. පුළුවන් තමයි හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. හේතුව මිනිස්සුන්ගේ ව්‍යාපාදය කරපින්නගෙන යන්නේ කේන්තියත් එක්කම නිවන් මඟ උර කාමච්ඡන්ද වලින් පස්සේදී මිනිස්සුන්ට කේන්තියන්නේ තෝ කියලා බයිනකොටද ඔයා කියලා බයිනකොටද එහෙන් ගෙවන්න ඔයා කියලා බැන ගන්නවා. ඇයි හරි පාලම් යනවා. මොකටද ගොඩක් කල් කතා කරන්න වෙන්නේ නැහැ. මේසේ උඩ තියෙන වතුර වීදුරුව මට ගන්න බැරි වෙන දවසක් එනවා. එන්න මේකට වයසක් නැහැ. බ්ලූ බැන්ඩල් නිවාසේ සංකීර්ණේ අවුරුදු 14ක පොඩි එකා උණ හැදුනා සතියකට පස්සේ දොස්තරලා කිව්වා මොලේ විස බීජය කියලා. මං කියන්නේ වයසක් නෑ මේවට. මේවට තරාතිරමක් නෑ. ජීවිතේ එනවා වෙනදනේ දැන් තිබහම ආපුවම දැන් ඉල්ලගෙන බොන්න පුළුවන් අරගෙන බොන්න පුළුවන්. නේ ඕනනම් ලිදක් කපාගෙන වතුර බොන්න පුළුවන් නේද? දවසක් එනවා තිබ්බට වතුර වීදුරුව දිහා බල ඉන්න මේක ඉල්ලන්න බෑ. තිබහයි කියලා කියා ගන්න බෑ. කාටද මේ වෙන්නේ? අපිට. අරම්ම කියනවා. හම්දුරනේ මම කරන්නේ කොල්ලක් සරන් ඉන්න හැම වෙලේම කවුරුද ඕන එක. ඇයි කියන්න බෑ. මම දන්නේ නැහැ හම්දුරනේ කොල්ලට වඩි හිතද නැද්ද කියලා. ඒ හින්දා කොල්ල හැරලා ඉන්න හැම වෙලේම මොකද කරන්නේ? කවන්න හදනවා. දකින්න හැම පාරෙම වතුර දෙන්න හදනවා. මගේ අතින් මේ වතුර වීදුරු අරගෙන බොන්න බැරි වෙන දවසක් එනවා අපිට. සල්ලි තියෙන්න පුළුවන්. දැකලා තියෙනවද නායට පටයක් දාලා කවන කොහොන ලේටු. එහෙම වෙන්නේ දුප්පත් මිනිස්සුන්ට විතරද? මම පහුගිය දවස්වල සිංගප්පූරු දේශනාවකට වැඩියා. ලංකාවේ නෝනාගේ එක අකුලක් දැම්මිච්ච මවුන්ට් එලිසබෙත් බලන්නදී මිලට මුදලට වෛද්‍ය පහසුකමේ තාක්ෂණයේ දියුණුවට මේ ජරාවයි ව්‍යාධියයි මතින් එන වේදනාවන් විඳීමේ ක්‍රම වෙනස් වෙන්නේ නැහැ. කන්න බොන්න බැරි නම් කරන්න මොකක්ද? බඩ කපලා බඩටවත් කරන්නේ නැහැ. නායකට බඩයක් දාලා කරනවා. පින්නතුනි කවුරු හරි අර බටේට වතුර ටිකක් දැම්මම කොණ්ඩ යන දවසක් එනවා. පැහැදිලිද මම කියන්නේ? දැන් කියන්නේ
මොකද්ද පිරිමහන්න තියෙන වෛරය? මොකද්ද ඔය පිරිමහන්න එදිරිවාදී කර? මොකද ඔච්චර කේන්තියක්? කරුණාවන්තකමක් නැත්තේ මොකද? මිනිස්සේ කතා කරපුවා මේ මිනිස්සයාට උත්තර බඳින්න ඔය විදිහට කටක් කැරියොත් වචනයක් කෙලියට එන්න ඕනේ. යහපත විතරයි අධිෂ්ඨාන කරගන්න. මින් මනතොය කටක් කරවලා වචනයක් කියනවා නම් වචනයක් පිට වෙන්න ඕනේ මේ ලෝකේ මිනිස්සෙක්ගේ යහපතට විතරයි. හේතුව මේ කතා කරන කටින් ටිකක්වත් ගන්න බැහැ. මේ කතා කරන කටින් මගේ අවශ්‍යතාවයන් මට කියන්න බැහැ වෙනවා. එතකොට කොහොමද අනේක විහිද හදන්නේ? දැන් ගෙවල් බලන්න මේ පැතිවල එහෙම නැද්ද? කතා කරන්න පුළුවන්. දැන් ඉන්න ගමන් කටුවක් දාලා හදවත දෙන්න අහන්න. අපේ ගෙදර මට සැනසීමක් කියලා කතා කරන්න කවුද? මේ තියෙන ප්‍රශ්න සේරම නැති වෙන්න කතා කරන්න කවුද? මිනිස්සුන්ට ගෙවල් වලින් තරම් පිච්චෙන දන වෙන බයවත්. එහෙම නැත්නම් පාසල් ගන්නේ නැහැ. ගෙදර සැනසීම තියෙනවා නම් පන්සලට එනවා. පිච්චෙනවා. දැක්කද? යකිනුවර ප්‍රාදේශීය සභාව විපක්ෂ නායක මගේ හොඳ මිත්‍රයා. එයාගේ බෙල්ල මිරිකලා මැරුවා. ලොකු කෙල්ලගේ බෙල්ල මිරිකලා මැරුවා. පොඩි එකගේ බෙල්ල මිරිකලා යනකොට පොඩි එකියා නිදි බිව්වේ නැහැ. හොයාගන්න බැරි වුණා. ඒ තාත්තා කෙල්ලගේ බෙල්ල මිරිකන්න යනකොට කෙල්ල අහලා තියෙනවා තාත්තේ එයි මේ රෑමේ කියලා. අර තාත්තා කෙනෙකුට පුළුවන් දරුවෙක් කතා කරනකොට බෙල්ල මිරිකන්න. ඇහැරිච්ච ඉන්න බෙල්ල වේරුණා. අයියා බෙල්ල වල දාගත්තා. ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ කොහෙද? ගෙදර. හෙන ගහන්න හරි අල්ලගෙන ඉන්න පුළුවන් මොකද්ද දෙන්න ඕන? පවුලක් තියෙන්න ඕන. මේක මොකක් හරි වෙච්ච ගමන් වැල්ලෙන්න පටන් ගන්න කවුද? ගෙදර මිනිස්සු. බැරි වෙලාවත් ඔය ගත්ත ණයක් තුරා ගෙවා ගන්න බැරි වුණා කියන්නේ. අය තාත්තලාට ගෙවල් ඉම්පත් කරගෙන ගියා. නැගිටපු වෙලේ ඉඳන් බැංකු ලෝන් එක මතක් කරන්නේ කවුද? දෙපැත්තෙන් අම්මලා නම් එහෙම නැද්ද? බොහෝ පැතිවල එහෙමයි වුණා. ඔය ගෙවල් වල පුරුදු වෙන්න. මේ බණ නැහැ කමක් නැහැ. හෙට ඉන්න මේකවත් කරන්න. මින් මනස කවදා එකට කියන්න එපා. පැහැදිලිද මම කියන්නේ? අපේ ගෙවල් වල එහෙමද? එකක් කිව්වොත් 60ක් විතර කියලා නෙමෙයි නවත්තන්න. එකට එක කියන එක නවත්තන්න. මේ ඇතිල්ලෙන්න මොකද වෙන්නේ? පිච්චෙනවා. පිටුදුනේ ජීවිතේ හුරුවෙන් කාලෙකින් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයේ තුල අපිට ලැබිලා තියෙන මේ අවස්ථාවේ අනිකා නිවන්ට ඔය පැත්තෝ කැමතිද ඉඳගෙන ඉන්න තැන්වල කෙල ගහන්න කැමතිද? කැමති නැහැ. අර දැකලා තියෙනවද ලෙඩ වෙලා ඇඳේ ඉන්නකොට ඇඳගාව බහට් එකක් තියාගෙන කෙල ගහ ඉන්නත් ඕක. කාටද ඕක වෙන්නේ? අපිට වෙන්න තියෙන දේ. ජීවිතේ දවසක් එනවා. අපි කැමති හැම
සලුන් එකකට යන්න හිතුනොත් යන්න යන්න. අද කොණ්ඩේ මේ විදිහට හදන්න ඕන හිතුනොත් යන්න. යම්මලන්න හොද කරන්න කියලා කරු කාලයක් කරන්නේ. මේ අඳුම හරියන්නේ නැහැ කියලා හිතුනොත් ගන්න. අපි කැමති කරගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මොකද්ද නොකරන්නේ? ඉතින් ගෙවල් වල නොකරන බීහිලා හරි ඔය කරගන්න. ජීවිතේ දවසක් එනවා. අපි කැමති හැම එකක්ම නවත්තන්න වෙනවා. මෙතන ඉඳගෙන ඉඳලා මානසිකට ගිහිල්ලා ඩුසින් ප්ලේට් එකක් එහෙම පොඩ්ඩක් ඉඳලා මොනාරි කාලා ඒවා හරි මේ නේද මිනිස්සු පීඩනය දුරු කරගන්න කරන දේවල් පොඩි මොනා හරි කාලත් ඒක අවබෝධ දවසක් එනවා පිළිඳන් කවදාවත් ඒක එකක් පොඩ්ඩ වෙරියට දැකලා තියෙනවා නිමල නායක ගහලා තියෙනවා ඔකට රාස පිටිවක් කරනවා වටේ නිමල ඇල්ලතර වගේ උනාට පස්සේ මොකද කරන්නේ මොකක්ද මේ ලෝකේ අපේ සැප පිණිස තියෙන්නේ? සියල්ල නැති වෙනවා, සියල්ල වෙනස් වෙනවා. අදුගේ හාමුදුරුවෝ අසුභයමයි කියන්නේ මේ අපිරිය වෙන පැත්තමයි කියන්නේ. නෑ. අපිරිය වෙනවා කියලා දැන හොඳට ඉන්න කියලා කියන්නේ. සංසාරේ පෙර කරපු අකුසල් වල පරපතලකම තමයි වෙන්නේ. අපි සමහරව කියනවා නේද ඉන්නකොට දැන් අනේකගේ ආහාර වේලට පහර ගහන මිනිස්සු ඉන්නවනේ. කොහොමද පහර ගහන්නේ? රස්සාව හදාපපල් කරනවා. මෙතනත් ඇති බොහෝ ආයතනවල වැඩ කරපු උදවිය. ඔයත් බොහෝ තැන්වල වැඩ කරලා ඇති. ඔයසරියට කමක් නැහැ. නිකම් මතක් කරන්න ඕම ඉන්නකොට මම කවද්ද රැකියාව කරන තැන අහවලාගෙන මගේ බොස්ට හොඳක් කිව්වේ. එහෙම කියලා තියෙනවද ජීවිතේ කවදාවත්? කවරදාකවත් මගේ යාළුවා අහවල් කෙනා මේ සොයා හොඳට වැඩ කරනවා කියලා තියෙනවා. මිනිස්සු කියන තරමක් මොනවාද කියන්නේ? පීඩාවට පත් කරන දේවල් මම ඔය බොහෝ ආයතනවල දේශනාවලට වඩිනවා මට මතක නැහැ කොහේ හරි කැම්ප් එකක CEO මහත්තයෙක් කියනවා ආයතන ප්‍රධානියා හම්දුරුවනේ එක දවසක්වත් එක කොල්ලෙක්වත් එක සසු නිලයක්වත් ඇවිල්ලා කියලා නෑලු අහවලා හොඳට ඉන්නවා හොඳට රාජකාරී කරනවා මේ එකෙක්වත් දෙවුන්ගේ කටවල් වලින් එකෙක් ගනවා හොඳක් කිව්වේ නෑ. කවුද කියන්නේ? ආයතනයේ ප්‍රධානියා. මම මොනවද කියලා තියෙන්නේ? නෑ හම්දුරනේ කියලා නම් කියන්නේ ඉන්නවලු ඒ ඔෆිස් එකට එනකොට ඕන තරම්. වඩදි කියන්නේ. නිවාඩු යනවා වැඩි කියන්නේ. නිවාඩු ගන්නවා වැඩි කියන්නේ. නිවාඩු ඉල්ලනකොට ගිය පාර කලින් ගියා කියන්නේ. ඔහොම නෙමෙයි. අපි කවද්ද අනේකගේ හොඳක් කියලා අනේකට සිතක් කරේ. දැන් කියන්නේ අනේක වෙනුවෙන් ඔය කටපොල්ලන්න පුළුවන් මොනවාද භාවය. මේ ආත්මේ කරන්නේම මොකක්ද? ඕම් අනේක වෙනුවෙන් කටපොල්ලයි. දැන් මේ බුදියාගෙන ඉන්න පොඩි එකෙක් නැගිටලා කෑ ගහනවා. නිකමටවත් කෑ ගහන්නේ. අර අම්මා දිහා රවරම බලන්නේ නැද්ද පොඩි එක අවසර නැනකම්. කෑ ගහන්න බලා ගන්න තිබ්බා. ෆෝන් වලට කෝල් එකක් එන්න ඕන සද්දෙට. බලන්න ටට්ටොක් ගාලා ඉපැත්තසේර. මිනිස්සු නිරන්තරයෙන් කැමති මොකේද? බැල්මකින් පවා අනේක අපහසුතාවයට පත් කරන්න හදන්නේ.
වචනේ පව අනේක පීඩාවටපත් කරන්න හදන. අර වචනේ බැල්මයි නැතුව තව කොහොමද පීඩාවටපත් කරන්නේ? අර තමයි සියදි විනාසා ගන්න ඇයි? කාට රිද්දන්න? අපිට රිද්ද ගන්නද? අර තේරෙනවද කාට රිද්දුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොත සින්දුව නතර වුණේ කියලා. කවුද හැඬුවේ කාටද රිදුනේ මොකද්ද නැවතුනේ? මිනිහ පටව ගන්න කෝච්චිය ටිකක් නැවතුවා එච්චරයි. මිනිස්සු හැම වෙලේම මොකක් හරි ක්‍රමයකින් ජීවිතේ උත්සාහ කරන්නේ අනේකගෙන් බලි කරන්න. ඔබ පටන් ගත්තේ කොයි කාලේද? පොඩි කාලේ. කාගෙන් ඉස්සරලක් බලි ගත්තේ. සමහර පොඩි උන් ඉන්නවනේ බුදියාගෙන ඉඳලා එකපාර ගෑස් ගාලා කෑ ගහනකොට දුවගෙන ගියේ නැත්තම් නිදාගෙන ඉඳලා හැරෙනවා ගන්න පරක්කුණොත් මොකද වෙන්නේ? වරුවක් විතර කෑ ගහන්න කෑ ගහනවා. කතා කරන්න කලින් පිට කරන හැඟීමක් නේ තරහව කියන්නේ වෙනද? මේ හැම එකක් මෙන්න උත්පත්තියත් එක්ක ඉස්කෝලේ යන ගාන මොකක් හරි වෙච්ච ගමන් පලි ගන්නේ කොහොමද? කන්න දු ඉන්න කන්නේ නැහැ. දොර වහගෙන ඉන්න. ළමයි කොච්චර කැම්ප් එකකට උදේට දාලා යනවා. මොකටද? පලි ගන්නවා. කන්නේ ඊට පස්සේ දවස් 3-4ක් ගියාට පස්සේ කනවා. සදාකල් නොබාන්නේ. පලි ගන්නවා. වැඩිපුරම මේ ජීවිතය අපි මොකක්ද කරලා තියෙන්නේ? පලි ගන්න එක කරලා තියෙන්නේ. පුළුවන්කමක් තියෙනකොට අපිට බැනපු අපිට බුදුවරු උගන්වන්නේ අක්කොච්චි මං අවදිමං නේ රජිනි මං අභාසි අහාසි ඔහොමනේ කියන්නේ නේ. ආවල මට ගැහුවා පුරුදු වෙන්න වෙනවා. මේවා පුරුදු වෙන්න කාලයක් නැහැ. පුරුදු වෙන්න දෙන්නේ කොයි කාලෙද? පාරෙන් බල්ලන්ට මේ බණ කිව්වට වැඩක් තියෙනවද? ඒ උන්ට මෙව පුරුදු වෙන්න පුළුවන් නැහැ. බල්ලතාව බල්ලෙන් දැක්ක ගමන් මොකද කරන්නේ? කන්න බයි. අපිත් මොකද කරන්නේ? ළමයිට කියන්නකො දෙතුන් පාරකට වැඩි බත් කන්න කියලා. ළමයි කන්න බයින්නේ. අම්මලා උයා ඉන්නකොට අම්මලාගෙන් අහන්න ඕනේ. දෙපාරකට වැඩි අහන්න ඕනේ මේ. තව උයලා ඉවර නැද්ද කියලා. මේක කියනකොට අහලා බලන්න. ජීවිතේටවත් කියනවාද උයලා එක්ක උයවලා ඉවරයි නැත්නම් උයලා ඉවර නැහැ කියලානේ කියන්නේ. මොනවද කියන්නේ? තම තමන්ගේ ගෙවල් වල කියන ඒවා දැන් මතක් කරගන්න. දැන් කතා කරන්න පුළුවන්. වැඩ හැරිලා ආපු ගම පින්නතෝනේ මේවා ප්‍රගුණ කරන්න කියලා කියන්නේ. මේවා ප්‍රගුණ කරන්න තියෙන එකම ආත්මය මනුෂ්‍යාත්මය විතරයි. සංසාරේ කවදානම් අපි ආ මිනිස්සුලා උපදීද? සංසාරේ කවදානම් අපි ආය ඔහොම ඉඳගෙන බණ අහන්න අදිෂ්ඨාන කරන්න. පලිගන්න එක නවත්තන්න. අදිෂ්ඨාන කරන්න. වෛර බඳින එක නවත්තන්න. අදිෂ්ඨාන කරන්න. අනික පීඩාවට පත් කරන එක නවත්තන්න. වචනකින්වත් එපා. හෙට ඉඳන් වචනකින්වත් කාගේවත් හිතක් රිද්දන්න එපා. මේ අම්මලා කොච්චර ගෙවල් වල බැනුම් අහලා තියෙනවා. අහලා නැද්ද? මොනවද බයින්නද? අසාර බදලා යන ස්වාම පුරුෂයා ගෙවල් මේ පැතිවල නැතුවදී මම කියන්නේ බොහෝ පැතිවල යනවා. මේ හැම අම්මා කෙනෙක්ම වේසි කියලා බැනුම් අහලා නැද්ද? ඉතින් බයින්නනේ තඩි ගන්නවා පින්නදුනේ ලසටම දාගෙන.
ගහනවා කොට බැරි වෙච්ච ගමන් ගෙවල්. කවුද? තාත්තා. හැම ගෙදරකම නැති වුණාට බෞද්ධරයක් වෙනවා. ඒ මිනිස්සු උපදින්න සතර අපායේ. එක්ක නරකේ එක්ක ප්‍රේත වෙලා නැත්නම් තිරිසන් වෙලා. අය මිනිස්සුට ආත්මය. ඒ බුදුවරු උගන්වපු බුදුවරු කියලා දෙනවා නම් මොකක් හරි කරන්න එපා කියලා. අර කියනවනේ සබ්බේත සම්ති දණ්ඩස් සබ්බේ බායන්තු. කවුද බය නැත්තේ දඬුවමට? අර අත්තානං උපමං කත්වානේ කොහොමද කියන්නේ? තමන් උපමා කරගෙන ඉන්නලු. අපි කැමතිද අපිට කවුරුවත් බයිනවද? එහෙනම් මොකටද අනුන්ට බයින්නේ? අපි කැමතිද කවුරුවත් අපිට රවණවට? අපේ හිත රිදෙන්නේ නැද්ද එහෙම රැවුවා? අපි හරි කැමති මෙන්න මේ දේ. දැන් අපි හිතමු දැන් මේ දොරෙන් ඇතුළට කවුරු හරි එනවා. එනකොට මම කිව්වොත් එහම ඇවිල්ලා ඉඳගන්න කියලා. අර පොඩි සෙලිබ්‍රිටි එකක් ඉන්නේ නැද්ද එතකොට? අපි උදේ වැඩට යනවා. වැඩට යනකොට ඉස්සරලම අපි good morning කියනකොට අපිට සැටිස් කවුරු හරි අපි දැක්ක ගමන් හා good morning කියනකොටද සැටිස්. අපි කියන්න කලින් කවුරු හරි අපිට කියනවා නම් අර පොඩි කීක් එකක් එනවානේ. අපි ඉතින් කැමති අනේක කියනවා නම් ඉස්සරලා. මම දැකලා තියෙන මලකේවල් වල එහෙම කියපුවා අපි දැන් අර පාන්සු උඩේ දෙන්න ඉන්නවනේ. බැලුවෙන්නේ නැහැ මලකේවල ගිහිල්ලා බලන්නේ වගේ. ගේට්ටුව පැත්තෙන් එනවා. එතකොට මට පේනවා රනෙස්කැපේ එකක් බිබී ඉන්න කවුරු හරි අර මිනිස්සේ අඳුරගත්තා. ගේට්ටුව පැත්තෙන් එන කෙනා රේව දැක්කේ නැහැ. නෙස්කැපේ බොන කෙනා තමයි දැක්කේ. නෙස්කැපේ එක මොන මොකද කරන්නේ? දැක්කේ නැහැ වගේ අර අනිත් පැත්ත වල නෙස්කැපේ එක බොනවා. එයි අර ඇවිල්ලා කතා කරනකොට නිකන් බලන්නකෝ. දැන් දාවේ කියලා පිටට තට්ටුවක් දාලා අහන්න අනිත් පැත්ත හැරලා ගියනවා නිකන් දැක්කේ නෑ වගේ. දැන් මේ ටිකක් වෙලා ඇවිල්ලා නොදැක්ක ගන්නට කතා කරනවා. අර මිනිස්සුන්ට මොකක් හරි තෘප්තිය මානසික වශයෙන් තෘප්තියක් එනවා. අනේක දුල අපිව පිළිගැනීමට ලක් වෙනකොට. දැන් ඉතින් හිටින්න පුරුදු වෙන්න මොකද්ද? පිළිගන්න. ඕක දෙන්න පුළුවන් කොහොමද? hina වෙලා කතා කරන්න ඔච්චරයි. මොකක්ද මේකේ තියෙන ගැඹුර කියමු බලන්න. මොකක්ද මේකේ තේරුම් ගන්න බැරි එකට තියෙන්නේ? මොකක් හරි එකක් තියෙනවා. ඒක නම් කරන්නේ නැත්තේ ඔයගේ වල. තියෙන උද්දච්චකම. තියෙන මාන්නකාරකම උද්දච්ච නිවන් මඟ උරන ධර්මය. දැන් උද්දච්චකම කියන්නේ කියලා මුදුවෙන් කියන්න ඕන. එතකොට උද්දච්චකම නැති කර ගන්න පුළුවන් ඔය විදිහට උද්දච්චකම නැති වුණාම පුළුවන් නිවන් දකින්න. එහෙනම් මේක තමයි පිළිගැනීමට ලක් කරන්න. අපි කැමති යම්සේද එලෙසම අනේක කැමති කියන එක හිතන්න. එතකොට තමයි අපේ හිතට සැනසීමක් තියෙන්නේ. රාලා දෙනවාද? මරණමය ජීවිතේ එළොවයි මෙලොවයි දෝලණය වෙනකොට. කවුද? මොකක්ද පිටට තියෙන්නේ? කවුරුවත් නැහැ. බුදුවරු උගන්වන්නේ කොහොමද? අත්තායතනෝ නත්තින පුතෝ අපිට අපිවත් නැදෙනකොට කවර ධනයක්ද කවර පුතුද අනේක ගැන නොහිතන එක කොච්චරද කියලා කියනවා නම්
ඒවා ඉතින් මේ මුල ඉඳන් හැද දැන් අතනින් සරප්පු ගලවලා ඉන්න ඇතිනේ. උද්දච්චකම නැති කරගන්න තියෙන්න ඕන විනයෝච සුසික්කිතෝ බුදුවරු උගන්වන්නේ කොහොමද? හොඳ විනයක් තියෙන්න ඕන. දැන් ඔය ලස්සනට ගෙදරින් හොදගෙන බාට දෙක බලන්න දැන් දාන්න පුළුවන්ද කියලා ගිහිල්ලා. වාහනේ ගලවලා වුණා ගැටලුවක් නෑ. අර පාරමිය ගලවන්න නැතිලි මම හිතනවා කරනවා. මෙහෙම නැතිලි මම කියන්නේ බොහෝ පැතිවල වෙනවා ඒකයි. ඔය මිනිස්සුන්ට ගැන නොහිතන විදිහ ජීවිතයට පොදු වැසිකිළියකට යන්න පුළුවන්. ඇයි බැරි? උද්දච්චකම. අනිකගේ සැප සතුට වෙනුවෙන් හිතන්න බැරි කම මිනිස්සු හරි ආත්මාර්ථකාමී. මිනිස්සු අපේ වැඩේ කරනකම් විතරයි ඉස්කෝලේ එක වැසිකිළියකට යන්න පුළුවන්. බෑ. හැම තැනම එහෙමයි. බුදුරු උගන්වන්නේ විනයත් එක්ක උගත්කම දෙන්න ඕන. උගත්කමත් එක්ක විනය දෙන්න ඕන. ඒ නිසා නිරන්තරයෙන් පුරුදු වෙන්න. අනිකගේ සැප සතුට වෙනුවෙන් තරම කාලයක් වෙන් කරන්න. ඉමම් දකින්න ඉතින් ඒවා කොහොම හරි ටික කවදා හරි හොඳ ආමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියපු විදිහට ඉන්න. එතකම් මේ විදිහට ජීවත් වෙන්න. මේම දේශනා කරේම පිටු. නේද? ඔය ඉමම් දකින්න පුළුවන් මේ හිතේ ඇති වෙන ආවේග පාලනය තුළින් විනා මේ අර චෛත්‍යයට ගල් දෙන්න ගියා මේ චෛත්‍යයට ගල් දෙන්න ගියා. එහෙම ආලෝක පූජාව බාරගත්තා මම අර කප්සුකම හැම අවුරුද්දෙම කරන එක. ඔය පූජා නන්දෝල නිවන් දකින්න පුළුවන්. හොරන්න පුළුවන් තාපතර වල සේරම හොඳලා ඉඳන් ඉන්න. රුවන්වැලිසෑයට කිරිහාර පූජා කරපුවම සේරම හරි කියලා. එහෙම නැහැ. මිනිස්සුන්ගේ හිත් පන්සල් වගේ තියෙන්න ඕන. දැන් පුරුදු වෙන්න. අනේක තරන්න පුරුදු වෙන්න. එහෙම නැත්තම් ඕක කරන්න බෑ. පුරුදු වෙන්න අනේක ඉවසන්න පුරුදු වෙන්න. දැන් ගෙවල් වල වෙන ඔළුව පීරන එකට මොකද්ද කියන්නේ? පණ නේද? ඔළුව පීරන. අපේ පන්සල ගාවේ තියෙන ගෙවල් කියනවා. උන්වන් මේ පැතිවල එහෙම නැතුව ඇති මම කියන්නේ. බොහෝ පැතිවල එහෙමයි. හදිසියට පණාවේ මේ කෙස්සහරම යනදලා තියෙනකොට කියන උණුහර රෝඩුව මොකේද? එතකොට අද හොදන්න දාපු කලිසම ෂර්ට් එක මම නිකන් කියනවට දවසක් හොදන්න නැතුව ඉන්නකො මොකද වෙන්නේ? පටන් ගන්න ජීවිතේට හිතෙනවා ගමතක් වෙලා කියලා. එහෙම හිතන්න කැමති නැහැ. ඇයි මේ හිත නඩත්තු වෙන්නේ වෙනදුනේ? බණ කියන්න වෙලාවක් නැහැ. මේ පටන් ගන්න හැදුවා විතරක් පැයක් කෙවරයි. හිත නඩත්තු වෙන්නේ වංචාවත් එක්ක. මොකෙන්ද නඩත්තු වෙන්නේ? අය දවසක් දාගන්න මං එන්න. ඔව් 27 මාර්තු වල දින දෙක 2027 එතකොට දෙන්න පුළුවන් 2027 මාර්තු වලට දින ඕනනම් ලබන අවුරුද්දේ ජනවාරි වල මුල් දවස් 10 ඇතුළත කතා කරන්න. මුල් දවස් 10 ඇතුළත මොකද වෙන්නේ?
2026 නෙමෙයි 27 සම්පූර්ණයෙන් පිරෙනවා. 2000කට විතර වැඩි දින ඉල්ලලා තියෙනවා. ඊට අමතරව දෛනික කරන දුරකථන අමරුත් 200ක් ප්‍රතිචාර නොදක්වයි. සමහර බහිනවත් දැඩි මට ඒ හඳුරන කෝල් ගත්තට ආන්සර් ගන්න නැහැ කියලා. එහෙම කලන්තය දෙනවා වෙනද ෆෝන් එකකින් කතා කරලා ඇයි මේක ඉවරයක් තියෙන්නේ නැහැ. අර 12ටත් ගන්නවා කියන්නකො. අරගෙන මොනවද අහන්නේ? හවුදුරන්නේ මේ පොඩි එකාගේ පේපර් එකේ උත්තර මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද දන්නේ උත්තරේ නේද කියලා මගේ ගහන්න. දැන් 12ට ඔයත්තන්ට වගේම කෝල් එකක් ආවොත් මොකද කියන්නේ? උත්තරේ දෙන්න නැද්ද ලස්සන? අපි මොකද කියන්නේ? ඒ බොහොම නේ අපි කලබල වෙලා හරිනවා. අනේකගේ අනවබෝධයට නෙමෙයිද අපි කලබල වෙන්නේ හැම වෙලේම. උදාහරණයක් විදිහට අපේ අම්මලා ගෙදරින් තාත්තලා කඩේ යවනවාද නැහැ. බඩු තාත්තලා නෑනේ නේ. අම්මලාත් යනවා. යවනකොට මොකක් හරි කියපු එකක් ගේන්න බැරි වුණාම කාටද කේන්තියක්? අම්මට තාත්තට. කාටද අමතක වෙලා තියෙන්නේ? කේන්තියක් කාටද? මොකද තාත්තට මොකද වුණා අම්මට කේන්තියක් නැහැ. මිනිස්සුන්ගේ සැකය කියන එක නිරන්තරයෙන් නඩත්තු වෙන්නේ කවුරුමද? අපි ජීවිතේටවත් අපි සැක කරනවා. කවුද සැක කරන්නේ? අද පුලක්කු වෙන්නේ මනෝවින්දානේ. කොහොමද? අනුන් සැක කරලා අපි නැහිනේ. අනුන් සැක කරලා අපි කම්පා වෙන්නේ. අනුන් සැක කරලා අපි ඔළුවේ කැක්කුම හදාගන්නේ. අනුන් සැක කරලා අපි නොකා ඉන්නේ. අනුන් සැක කරලා අපි පීඩාවට. අනුන් එක එක ඒවා කරන්න අපි පීඩාවට ලක් වෙන්නේ. මොලේ ටිකක් තියනවා මොකෙද හිතනවා. සබ්බේ පුදුජන උම්මතක සියලු පුතග්ජන උම්මතකයි. ඔබ වික්ෂණාන්සලා ඇහිලා අපිට පොදුයි. නමුත් තරමකෝ පාලනයක් තියෙනවා මේ ධර්මයට පිටසිත වෙන්න. හඳුන් තලන්න මොකද බණ කියන්නේ මේ ජීවිතේට උරා ගන්නවා වගේ වෙනවා වෙනද. උරා ගන්නවා වගේ වෙනවා. කවදාවත් උත්තච්චකමක් ඇටේ නැහැ. යනකොට ඕන තරම් පොලිසියෙන් දඩුවල ලියනවා මට. කවදාවත් ග්ලාස් එක පාත් කරලා මූණ පෙන්නලා තියෙනවා. අවල් ඇයි මොකටද? බුදුරු ගන්නලා තියෙන්නේ විනයෝච විනයක් තියෙන්න ඕනේ. ඒවට කරු කරන්න ඕනේ. ලියන්නේ නැහැ. කදවසක් වුණා දෙන්නත් මම කියනවා හැදෙන්න ඕනේ. රහලා දිනවල කාලේන ධම්ම සවණම් කාලේන ධම්ම සාකච්ඡා හඳුරු රැසුරු නිසුරු කරලා බණ අහපුවා. ජීවිතේ පුදුම විදිහට සැහැල්ලුවක් තියෙනවා. හරි වරෙන් නිදහස් වෙන්න පුළුවන්. ඔය දවසක් හදිස්සිය යනකොට එකේ ගාවෙන නිරවල් කැපෙනවා. ලිව්වා අපි ඈතට ගිහිල්ලා ආපහු එළියන්ට එක්කේ මට වාහනේ විවස් කරන්න පොලිසියෙන් මහම් කොහෙද තපල් කන්තරුවක් තියෙන්නේ කියලා දෙවස් කරලා පොලිසිය විලාගේ ආතේ පොළොවට ගත්තා. බ්ලූටූත් හැන්ඩ් එකක් කනේ ගහලා හිටියේ. ඒක ගලවලා මේ අහන්නකො කියලා මගේ කනට තිබ්බා. මොකද්ද? මගේ මන කහා ඉඳලා තියෙන්නේ. ඒක තමයි දඩකොලේ ලියලා. ඩ්‍රයිවර්ට බැන්න මොකේද? ඇයි හාමුදුරුවෝ ඉන්නේ කියලා කිව්වේ නැත්තේ කියලා. ඊට පස්සේ
දඩකොලෙත් ආපහු ගත්තා. ලයිසන් එක ගන්න කිව්වා කියලා. පුරුදු වෙන්න. අපි බලන්නේ මොකද්ද හැම වෙලේම? කලබල වෙන්න එපා. ජීවිතේ මොහොත දැක්ක බලියට වැත්තන් ටිකක් දරන්නම රුනේ මොකක් හරි වුණාම මොකද කරන්නේ? හරි කලබලයි මිනිස්සු. මිනිස්සුන්ගේ හිත හරියට හෙල්ලෙන. මිනිස්සු ඉක්මනට කම්පා වෙනවා. හැම එකක්ම හරි නිශ්ශබ්ද විසලක්. කාටවත් රිදෙන්නේ නැති විදිහට. කාටවත් දැනෙන්නේ නැති විදිහට. කරුණාව මෛත්‍රී ඉස්සරහට අරගෙන සබ්බ පාපස්සා කරන සියලු පවුපදේද කුසලස්ස උපසම්පදා කුසල් පමණ වැඩි දියුණු කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය වයන්තන්ට දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා. සාදු සාදු. ධර්ම දේශනා පින්කමින් ආරම්භ තමයි. මේ අවුරුදු 30කට කලින් අභාව ප්‍රාප්ත වූ කේමන්ත කිසිද කොස්තා පියතුමාට පින් අනුමෝදන් වේවා. ඉන්ද්‍රාණී විජිතාද කොස්තා මෑණියන් නිරෝගී භාවය ලැබේවා. කපිල රත්න සැමියා කෘතගුණ සැලකීම ගුරුවරයා උපැවිදි සහයට දින උපන් දිනයේ සමරන සුනන්දා පත්නි ගොඩ දිනක උපන් දින දිනවා. සුනන්දා පත්නි සන්ධ්‍යා විජයන්ති කියන නිරෝගී භාවය ලැබේවා. දරුවන් තුන්දෙනා දිව්‍යාය රත්න පසින්දුවේ රත්න දෙවන්නේ රත්න එවැගේම දායකත්වයේ දිලුපාද සිල්වා කොස්තා මහත්මිය මේ සියලු මරණු බලාපොරොත්තු හෙට උදේ ඉර පායනවා වාගේ මුදුන් පළ ගැන්වේවා. සාදු සාදු. සියලු දෙවියන්ට පින් අයිති වේවා. මියගිය සියලු ඥාතීන්ට පින් සිද්ධ වේවා. සසර වසනතුරු නිවන් දකින්නතුරු අකල් මරණයකට සාපිපාසාවකට ගොදුරු නොවේවා. කවදාවත් දුගදී නොඉපදේවා. සසර කෙළවර පතනවතු බෝධියකි අමා නිවන් සුව දකින්න ලබන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් සසරට පාරමිතා වේවා. සාදු සාදු සාදු. ඕම් නමෝ ආශිර්වාද කරන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සෝපත් වේවා. අපේ දායකාරකාදීන් වෙනුවෙන් බොහෝමත්ම කෘතඥ පූර්වක ස්තුතිවන්ත වෙමි. උන්වහන්සේට නැවත වාරයක් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දැන් අවස්ථාව තියෙනවා අපේ පඬිතුක හඳුරන් වහන්සේට පරිස්කාර පූජා කිරීම.